හයි යාළුවනේ ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ඉස්සෙල් ඇඩ්වෙන්චර් සිලෝන් YouTube channel එකට. 2026 අවුරුද්දේ මොන්ස්ටර් මූවීස් වලින් හිත පෙරෙන සුපිරිම කලෙක්ෂන් එකක් එන්න තියෙනවා. ඔයා මොන්ස්ටර්, ජයන්ට් ක්‍රීචර්ස්, හොරර් ඇක්ෂන් මූවී වලට ෆෑන් කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඉවරනකම් බලන්න. හරි. අපි වැඩි කතා නැතුව subscribe button එකත් ක්ලික් කරන ගමන්ම 2026 වසරේ රිලීස් වෙන්න තියෙන සුපිරිම මොන්ස්ටර් මූවී ටිකක් බලමු. අපේ පළවෙනි මූවී එක තමයි වර්ල්ඩ් බ්‍රේකර් කියන්නේ. මේ මූවී එක සම්බන්ධ සම්පූර්ණයෙන් ගුරුණු දූපතක තාත්තා කෙනෙක් සහ තම දියණිය අමුතු දරුණු ජීවීන්ට එරෙහිව එයාලගේ ජීවිතය රැක ගැනීම සඳහා සිදු කර ලබන සුපිරි සටනක් පාදක කරගනිමින් ගොඩනැගුණු මේ මූවී එක මේ අවුරුද්දේ ජනවාරි 30 වෙනිදා රිලීස් වෙන්න නියමිතයි. ඊළඟ මූවී එක තමයි කැරගන් කියන්නේ. ඒ මූවී එකේදී ගැඹුරු මුහුදේ ඇති අద్భుත විශාල ජීවියෙකු සහ මැරීන් බයෝලොජිස් කාන්තාවකට අයත් වීම සිදුවන විශේෂ සිදුවීම් ධාමයකින් මේක සම්බන්ධිත වෙනවා. මේ මූවී එක පෙබරවාරි 6 වෙනිදා ඔෆිෂියල් රිලීස් වීමට නියමිතයි. ඊළඟ මූවී එක තමයි ඩිස්ක්ලෝසර් ඩේ කියන්නේ. මේ මූවී එක ලෝප්‍රකට අධ්‍යක්ෂකවරයෙකු වන ස්ටීවන් ස්පීල්බර්ග්ගේ අධ්‍යක්ෂණයක් වන අතර මෙහි පිරිසක්කල ජීවීන් සහ මනුෂ්‍ය ජීවීන් එකට සම්බන්ධ වීමෙන් පසු ලෝකය වෙනස් වන ආකාරය පිළිබඳ කතා කරන අමුතුමාකාරී චිත්‍රපටයක්. මේක ජූනි මාස 12 වෙනිදා ඔෆිෂියල් රිලීස් වෙන්න නියමිතයි. ඊළඟ මූවී එක තමයි ද ලීකෝයන්ස්ගේ ද මමි මූවී එක. මේ මූවී එක හොරර් මූවී ෆෑන්ස් නම් අය සුපිරියම්ම වෙයි. මේ කතාව ගේන්නේ අතුරුදහන් වුණ දුවක් නැවත ආපසු වෙන පවුලක් ගැනයි. නමුත් ඇය ආපසු වෙන විට එයත් එක්කම අඳුරු භයංකාර සිදුවීමුත් ආරම්භ වෙනවා. මේ මූවී එක සාමාන්‍ය මමි ඇඩ්වෙන්චර් මූවී එකක් නෙමෙයි. ඊට එහා ගිය හොරර් ගණයට අයත් සුපිරිම මූවී එකක්. මේක අප්‍රේල් 15 වෙනිදා ඉන්ටර්නැෂනල් වශයෙන් රිලීස් වෙන්න නියමිතයි. ඊළඟ මූවී එක තමයි ඩ්‍රැකියුලා කියන්නේ. මේ මූවී එක රොමැන්ටික් ෆැන්ටසි චිත්‍රපටයක් වන අතර 15 වන සියවසේ ජීවත් වූ රජෙකු තම ආදරය අහිමි වීමෙන් වැම්පයර් කෙනෙකු බවට පත් වෙනවා. මෙහිදී ආදරය සහ අඳුරු වැම්පයර් ලෝකයේ එක් කරන නවතම කතාංගනයක් ලෙස මේක සැලකෙනවා. මේක පෙබ්‍රුවරි 6 වෙනිදා රිලීස් වෙන්න නියමිතයි. හරි, අපේ ඊළඟ මූවී එක තමයි We Bury the Dead කියන්නේ. මේ මූවී එකේ කතාව ගෙතෙන්නේ සොම්බීස්ලාගෙන් පිරුණු ලෝකයක තම සැමියා සොයන වීර කාන්තාවගේ කතාවක්. මේ මූවී එක ජනවාරි 2 වෙනිදා රිලීස් වෙන්න නියමිතයි. ඊළඟ මූවී එක තමයි ද ක්‍රිස්ටල් නයිට් කියන්නේ. මේ මූවී එක 1967 දී සිදු වූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරලා තියෙනවා. මේකේ කතාව ගෙතෙන්නේ නවක වනජීවි ඒජන්තවරයෙකු සහ කඳවුරු බඳින කණ්ඩායමක් සමග ගමන් කරන අතරතුරදී භයානක ග්‍රේස්ති වලස් ප්‍රහාරයක මුහුණ දෙන අවස්ථාවක් නිරූපණය කරන ලබනවා. මේ මූවී එක පෙබ්‍රුවරි 2 වෙනිදා රිලීස් වෙන්න නියමිතයි. ඊළඟ මූවී එක තමයි වර් මැෂින් කියන්නේ.
මේ මූවී එක ඉතා දක්ෂ ආමී රේන්ජර්ස් කණ්ඩායමක් තමන්ගේ අවසන් ට්‍රේනිଂ කරන අතරතුරදී ඔවුන් අපේක්ෂා නොකළ පිරිසක් ජීවි ආක්‍රමණයකට මුහුණ දෙන්න සිදුවන අවස්ථාවක් මේ මූවී එක පුරාවටම නිරූපණය කරන ලබනවා. මේක මේ අවුරුද්දේ මාර්ච් 6 වෙනිදා රිලීස් වෙන නිමිතයි. ඊළඟ මූවී එක තමයි ද මැන්ඩලෝරියන් කියන්නේ. මේ මූවී එක ජෝන් ෆැරෙක් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඩිස්නි සීරීස් එකෙන් තියටර් මූවී එකට ගමන් කරන පළමු චිත්‍රපටයයි. මේ මූවී එකත් 2026 සුපිරි මූවී එකක් වෙයි කියලා හිතනවා. මේක මේ 22 වෙනිදා රිලීස් වෙන්න නියමිතයි. ඊළඟ මූවී එක තමයි ද බෝන් ටෙම්පල් කියන්නේ. මේක වෛරස් ව්‍යාප්තියන් නිසා ලෝකෙ විනාශ වුණු අවස්ථාවන් නිරූපණය කරන කතාමාලාවේ තවත් එක් භයානක කොටසක් ලෙස සැලකෙනවා. මේ මූවී එක ජනවාරි 16 වෙනිදා රිලීස් වෙන්න නියමිතයි. අපේ අවසාන මූවී එක තමයි Return to Silent Hill කියන්නේ. මේ මූවී එක Silent Hill 2 වීඩියෝ ගේම් එක මත පදනම් වෙලා තියෙනවා. මේක ෆිසිකොලොජිකල් හොරර් චිත්‍රපටයක් වන අතර තම අතුරුදහන් වූ ආදරය සොයා Silent Hill නගරයට යන කතාවන් නිරූපණය කරනවා. මේ මූවී එක ජනවාරි 23 වෙනිදා ඔෆිෂියල් වශයෙන් රිලීස් වෙන්න නියමිතයි. හරි, ඔයාලා මේ මූවීස් ගැන මොකද හිතන්නේ? පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලා 2026 රිලීස් වෙන නියමිත තවත් මූවීස් ගැන දැනගන්න කැමති නම් ලයික් කරන ගමන්ම සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරන්න. එහෙනම් යාළුවනේ, නැවත මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙන මම සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.